Hello, welcome back to another episode guys. ඉතින් ඔයගොල්ලොත් එක්ක තුලා ඉන්නේ Unbox More YouTube channel එකත් එක්ක. ඉතින් මේ YouTube channel එකේ ඔයගොල්ලන්ට කලින් introduction එකේ දුන්නා වගේ unboxing videos තමයි ගේන්න හදන්නේ. ඉතින් මම අද පළවෙනි episode එකෙන් ඔයගොල්ලන්ට ගේන්න හදන්නේ ලස්සනම unboxing එකක්. ඉතින් මොකද්ද product එක කියන විස්තරේ හැමදේම මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් channel එකත් එක්ක තුලා ඉන්න අපි යන් වීඩියෝ එකට ඊට කලින් මම ඔයාලගෙන් ආදරෙන් සාදරෙන් මතක් කරලා සිටිනවා මගේ Unbox More YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට share කරගන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන product එක ගැන කතා කරොත්, ඉතින් මේ product එක මම දරස් එකෙන් order කරේ. ඉතින් දරස් එකෙන් order කරාට මට කොහොමද දවස් 5ක් විතර ගියා. ඉතින් මේකේ ඔක්කොම තියෙනවා tracking numbers විස්තර ටික ඔක්කොම. ඉතින් මම order කරේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ඇවිල්ලා මේ ට්‍රයිබ් මේ කියන්නේ පොඩ්කාස්ටිං කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන නිසා පොඩ්කාස්ටිං වලට මයික් එක මවුන්ට් කරන්න පුළුවන් මේ මවුන්ට් ආම් එකක් තමයි ගත්තේ. ඉතින් මම ඒගොල්ලෝගේ රිවිව්ස් බැලුවා. ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. ඉතින් මට හිතුණා මේ ප්‍රොඩක්ට් එක අරගෙන මේ ප්‍රොඩක්ට් එකේ තියෙන රිවිව් එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් අන්බොක්ස් කරන්න මම ඉහියකුත් ගත්තා. මේ අන්බොක්ස් කරද්දි මාර ෆීල් එකක් තියෙන්නේ. අතරම පැකින් එක ගත්තොත් පැකින් එක හොඳට පැක් කරලා තිබ්බා. මේ සමහරක් තැන් එහෙම පොඩ්ඩක් ඇවිල්ලා මේ පොඩි වෙලා තිබ්බා ඒගොල්ලෝ කුරියර් එකේ ගෙනෙද්දි. මම මේ විදියට අන්බොක්ස් කරගෙන මේ බැත්තන මේ සමහරක් තැන්නේම තැලිලා තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රොඩක්ට් එක. මේක සෑන් මොබයිල් බ්‍රෝඩ්කාස්ට් සවුන්ඩ් පැක් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේකේ වාසිය තමයි මේක ඇවිල්ලා අපිට මේ මොබයිල් එක මවුන්ට් කරන්නත් පුළුවන්. අපිට මයික් එකක් මොකක් හරි තියෙනවා නම් අපිට ඒක සම්බන්ධ කරන්න පුළුවන් මේකට. ඉතින් අපි මේක අන්බොක්ස් කරමු. මේක අන්බොක්ස් කරාම අපිට එනවා මුලින්ම ගැජට් එක තියාගමු. ඉතින් මේක ගත්තනම් මේකේ එන්නේ මෙන්න මේ වගේ අයිටම් 5ක් එනවා. අයිටම් 5ක්. ඉතින් අයිටම් 5 මේක ඇතුලේ තියෙනවා. ඔන්නේ තියන්නේ මේක සම්පූර්ණයෙන් කැටලොග් එකක් තමයි මේකෙන් නැත්තේ. ඉතින් මේක සම්පූර්ණයෙන් ගත්තනම් වීඩියෝ හෙඩ් එක, ෆෝන්, මයික් මේ හැමදේම මෙතන දාන්න පුළුවන්. මේ සම්පූර්ණ මෙතන දාලා තියෙනවා සම්පූර්ණ මොබයිල් මයික් එක, ආම් එක, ඊපස්සේ ක්ලිප් එක මේ හැමදේම මේක දාලා තියෙනවා. බොක්ස් එකේ නම් පැක් කර ඒ කියන්නේ මේකේ ප්‍රයිස් එකත් එක්ක මේක රීසනබල්. මොකද මම ගොඩක් තැන්වල බැලුවා මේ ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් මේක ගත්තම මේ විදියට තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන ආම් එක මේ තියෙන මම හිතන්නේ ෆෝන් මවුන්ට් එක වෙන්න ඕනේ. ෆෝන් මවුන්ට් එක. මොකද ෆෝන් එක මේකට දාන්න පුළුවන්. ඉතින් ඒකට එන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේක. ඊට පස්සේ මේක මයික් එක. අපිට මයික් එකක් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම මේකට මවුන්ට් කරන්න පුළුවන් මේකට. ඉතින් අපි දැනට මේ ප්‍රොඩක්ට් එකේ මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ අයිටම්ස් ඇවිල්ලා තියෙනවා 1 2 3 4 5යි.
මේක නට් එකක් තියෙනවා. නට් එකත් එක්ක ඔක්කොමත් එක්ක අයිටම් 5යි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක සාමාන්‍යයෙන් අපි මවුන්ට් කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේකට අපිට මේ ස්ක්‍රූල් එක සම්පූර්ණ මේක කරකවන්න තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් කරකවලා ගන්න ඕනේ. මේක කැරකුවට පස්සේ මම බලමු මේකට මවුන්ට් කරගන්න පුළුවන්ද කියලා. මේකට මම මේම මේ මවුන්ට් කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ මට මේක සම්පූර්ණයෙන්ම මේ ආම් එක ඇතුළට දාන්න තියෙන්නේ. හරි මේක දාගත්තම ඔයගොල්ලන්ට පේනවා මේක අපිට කැමති විදියට අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක මෙතනින් මේව කරලා මම දැනට මම මේක මේම මවුන්ට් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා තියෙනවා මෙතනට මේක සම්බන්ධ කරන්න පුළුවන් මේකක්. මේකේ නට් එක මේ වගේ නට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක මේකට සම්බන්ධ කරගෙන මේ විදිහට අපිට මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ කස්සට දාගෙන මේ බෝල් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක මේව කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ විදිහට තියලා ෆෝන් එකක් වුණත් මේකට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඉතින් මේ විදිහට තියෙන්නේ. ඉතින් අපිට මේක මේ විදිහට හදාගන්න පුළුවන් ඇන්ගල්ස් වලට. ඉතින් ඇත්තටම මේක මං හිතන්නේ මේක සෑහෙන්න වටිනවා. ඉතින් පොඩ්කාස්ටිං වගේ දෙයකට නම් මේක මාර යූස්ෆුල් එකක් තියෙන්නේ. මේක ඇත්තටම මේ විදිහට අපිට මේව කරගන්න පුළුවන්. මේ විදිහට මේක කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අද මම ඔයගලන්ට ගෙනාපු මේ ආම් එකේ තියෙන මේක. ඉතින් ඔයගොල්ලෝ බලන්න අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. මේකේ මම ඔයගලන්ට මේකේ price එක විස්තරය කියන්න. මේක මට සම්පූර්ණයෙන්ම මේකට ගියා 2000 දැන් අපි කතා කරමු මේකේ price එක ගැන. ඉතින් මේකේ price එක තමයි මම ගොඩාක් තැන්වල මවුන්ට් බැලුවා. මවුන්ට් ගත්තම ඔක්කොම 5000 6000 ඒ වගේ රේන්ජ් වලට තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ ටයිම් එකේ ඇවිල්ලා මේ ප්‍රොඩක්ට් එක අරගෙන බලන්න ඕනේ කියලා. ඉතින් මේක මට ඇත්තටම 2700 ගාණක් ගියේ සම්පූර්ණයෙන්ම එකකට. ඉතින් මේකට එතකොට 3000 ගාණ තිබ්බොත් 6000යි 6000ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේකට. ඉතින් මේකේ ඩිලිවරි සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මොකද 2000 ගාණකට වඩා වැඩි මේ කියන්නේ 1000ට වඩා ගත්තා නම් ඒගොල්ලෝ 300 ගාණක් ඩිලිවරි ෆ්‍රී. ඉතින් ඒ හින්දා සම්පූර්ණ තමයි මවුන්ට් දෙකක් එකපාරම ගත්තේ. ඉතින් මේ විදිහට තමයි අද ඕගොල්ලන්ට ගෙන ආපු පළවෙනි එපිසෝඩ් එකේ අන්බොක්ස් වීඩියෝ එක. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ඕගොල්ලන්ට හිතට වැදුනා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ලයික් කරගෙන යන්න. ඒ වගේම කමෙන්ට් කරන්න, ඕගොල්ලෝ යාළුවන්ටත් ෂෙයා කරන්න. මේ වගේ ලස්සන අන්බොක්ස් වීඩියෝ එකෙන් එකතු වෙමින් බලාපොරොත්තු වෙන්න. අදට මම සමුගන්නවා අන්බොක්ස් මෝ YouTube channel එකේ Infas XYZ. Ciao, Neo Sri Lanka.